සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි ආවේ. මේ ගොඩක් අය මගෙන් අහනවා මේක කොහොමද කරගන්නේ කියලා. මේ දැන් මෙහෙම ලොකු අල පඳුරු පිටින් තියෙද්දි ඔයාලට මේකේ අර කපා ගන්න ඕන කෑල්ල එක වලකට දාන්න ඕන කෑල්ල මොන වගේද කියන එක තමයි ගොඩක් අය තියෙන ප්‍රශ්නය. දැන් මේ මාස 12ක් විතර චීන ඉඟුරු පඳුරක් තමයි මේ තියෙන්නේ. මාස 12ක් මේ අංකුරක් දැන් මතුන ගමන් තියෙන්නේ. පේනවා ඇති කැමරාවට. හැම මේ තැනකින්ම අංකුර මතුවෙනවා. තව මේක දැන් මේක ගලවලා දවස් 3යි. තව මේක හොඳට මේ විම අතුරලා දෙද්දි තවත් මතුවෙනවා. දැන් මේක ලොකු වලේ පිටින් තිබ්බොත් එහෙම මෙහෙමම පළවෙනි කියලා තිබ්බොත් මේක මෙහෙම තියලා තියෙද්දි මේ තැන් උඩ තියෙන ටිකෙන් විතරයි එන්නේ. සාමාන්‍ය අලේ පිටින් මෙහෙම සතියකමාර තිබ්බොත් දැන් මේ දැන් ඇවිල්ලා තියෙන වගේ මේ දැන් අලේ පුපුරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වගේ තව තැන් මේ 3-4කින් හැබැයි මේක කෑලි වලට කපලා තිබ්බහම හැම කෑල්ලකින්ම අංකුර එනවා. ඔයාලා අනිත් එක තමයි බීජ ගද්දි මෙන්න මේ මට්ටමට මෝරපු මේ ගස් තිබ්බ තැන් ටික මෙන්න මේ තැන් ටික මෙන්න මෙහෙම මැරලා තියෙන බීජම ගන්න ගොඩක් අය මේක කඩලා දෙනවා. කඩලා දුන්නාම ඒක මාස ගාන 12ට නෑ. මේක හරියටම මාස 12 පයිදි තමයි මෙන්න මේ විදිහට ගස් ටික මැරෙන්නේ. එහෙනම් ඔයාලා කොහෙන් ගත්තත් මේ ගස් ටික මැරලාද බලන්න. ඊට අමතරව බීජ ගද්දි බීජ වල ලෙඩ තියෙනවද කියලා බලන්න තව හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ අල තියෙන තැන් ටික මෙහෙම ඔබලා බලද්දි වතුර ගතිය තියෙනවා නම් තෙත් ගතිය තියෙනවා නම් දිලීර හෝ බැක්ටීරියා මොන හරි තිබ්බ වගාවක්. මේ තැන් ටික හොඳ පැහැදිලිව තියෙන්න ඕන. ඒකෙන් තමයි දිලීර තියෙනවද බැක්ටීරියා තියෙනවද කියලා තවත් හොයාගන්න එක ක්‍රමයක්. තවත් ක්‍රම තියෙනවා. එතකොට දැන් මේ ගොඩක් අය තියෙන ප්‍රශ්නෙට දැන් මම මේ කරන විදිහ දැන් මේ හරියටම මම ප්‍රැක්ටිකල් විදිහට කරලා පෙන්නන්න මින්ද තමයි මේ වීඩියෝ එක කරේ. අපි බලාගමු දැන් මේ වගේ ඔයාලා බීජ කොහෙන් හරි අරන් ගිහුවම මේ වගේ ලොකු අල අරන් ගිහුවම මේක කපා ගන්න කොහොමද කියලා. ඒතකොට මුලින්ම මෙහෙම අලේ අරගෙන පිහියෙන් තමයි කපා ගන්න ඕන. මේක අතින් කඩන්න ගියොත් එහෙම කෑලි කැඩෙනවා. කැඩෙනවා සහ තුවාල වෙනවා අලේ. දැන් මේ අලේ උඩ පැත්තේ මේ තියෙන්නේ. මේ අලේ ඒ කියන්නේ අඩියක් විතර දෙපැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. අලේ යටට නෙමෙයි වහින්න උඩට. එතකොට මේ මුලින්ම හැදිච්ච පඳුර ඊට පස්සේ ඒකෙන් වටේට ආපු එක තමයි මේ තියෙන්නේ. මේක තමයි බීජ වල හරිම ක්වොලිටි එක. මේ ගස් ටිකක් මැරලා අංකුර මතුවෙනවා දවස් 3-4ක් ඇති ගැලවෙද්දි. ගලවලා. දැන් අපි බලමු අල ටික කපා ගන්න කොහොමද. මේ අලේ මෙහෙම යටපැත්තට හරවන්න. අලේ යටපැත්තට හැරුවට පස්සේ ඔයාලට පේනවා මේ අල මේ වින්ගන ජොයින් තියෙන්නේ. අන්නේ පුරුක් වලින් තමයි කපා ගන්න ඕනේ. මේකත් අතින් කඩා ගන්න කපා ගන්නවා. ඒකත් ග්‍රෑම් 35ක 40ක කෑල්ලක් කියලා ගොඩක් අය අහනවා. මොකද ඒ ග්‍රෑම් 35ක් විතර දාන්නේ කියලා. ඒකට හේතුව තමයි මේකේ සාමාන්‍ය අලේ පොඩි අල කෑල්ලක් දැම්මත් දැන් පෙලක් අය කියනවා අපි ග්‍රෑම් 10-15 පොඩි කෑලි දාලා හදනවනි කියලා. එහෙම පොඩි කෑලි දාලා හැදුවොත් එහෙම මේක පඳුරු ගහලා එන්න ඉඩ මදි. ඒ කියන්නේ පොඩි දැන් මේ පොඩි අල කෑල්ල කියන්නකෝ. දැන් මේක ග්‍රෑම් 15ක් විතරවත් නැතුව ඇති. මේ පොඩි අල කෑල්ල. ඒතකොට මේක දාපුවාම දැන් මේකේ මේ අංකුර එනවා පැලවෙන්නේ නැත්තේ නෑ. මේ අංකුරය දැන්ටත් ඇවිල්ලා තින්නේ. මේ අංකුරය ඇවිල්ලා ආවට පොළවට දැම්මට පස්සේ මේක මේ කියන්නේ මුල් අල්ලල් නෙමෙයි උඩට එන්නේ අංකුරේ. අංකුරේ එන්නේ අලේ තියෙන සරු කරියත් එක්ක. ඒතකොට අලේ පොඩි වුණොත් එහෙම ඒකෙන් එන පැලෙත් පොඩි ගසුත් බාලයි අල ඒ කියන්නේ පඳුරු ගහන්නෙත් නෑ. එහෙම ඉතින් අර වගාව පොඩක් බාල වෙනවා කියනවා. එහෙනම් මේ වගේ පොඩි කෑලි දාන්න නැතුව අංකුර බෙදෙන තැන් වලින් කන්නවා කියලා මේ වගේ පොඩි කෑලි දාන්න නැතුව ඒකත් එක්ක මෙන්න මේ කෑල්ල දාන්න. ඒතකොට මේ අලේ කියනවනම් මේක කඩන්නේ නැහැ. මෙතනින් කඩන්නේ නැහැ. මේක මෙතනින් කඩා ගන්න. බලන්න කඩා ගන්න විදිය. දැන් පීයක් තියන්න. මේ දෙලිවල පොඩ්ඩක් කොහොම කරපු ගාම මෙන්න මේ විදිහට කඩා ගන්න. මේක තමයි හරිම විදිය. ඒතර අනිත් එක තමයි මේ අලේ කහ පාට ගතියෙන් පේනවා. මේකට පණු මුකුත් ඇවිල්ලා නැහැ. අලේ කඩලා බලපුවම පේනවා මේක හරියම මෝරපු එකක් නම් මේකේ තට්ටු දෙකක් තියෙනවා. එක රවුමක් තියෙනවා. ඊට වටේත් තව රවුමක් තියෙනවා. මුකුත් ලෙඩ ආපු නැති හරියම ඒ කියන්නේ හොඳම කොටුවක මෙන්න මේ මට්ටමේ බීජ තියෙනවා. මෙන්න මේ වගේ කෑල්ලක් එක්වලකට දාගත්තාම ඔයාලට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. දැන්ට මේ අලේ අපි අංකුර වෙලා තියෙන තැන් බැලුවොත් 1 2 3යි. මේ ඒ කියන්නේ ගලවල දවස් 3ට අංකුර 3ක් තියෙනවා මේකේ. තව මේක තියද්දි මේකේ තව සෑහෙන්න මේ හැමතැනකින්ම අංකුර එනවා. ඒතර මෙන්න මේ වගේ බීජ අලයක් තමයි එක්වලකට දාගෙන මේක මොන අතර තියන්න ඕන කියලා කට්ටිය අහනවා. මේ අතරද මෙහෙමද කොහොමද කියලා. මේක මොන අතර තිබ්බත් පැලවෙලා එනවා. ඒ වුණාට අලේ මෙහෙම යට පැත්තට තියන්න නැතුව මේ අලේ උඩ පැත්තට මෙහෙම තියාගන්න. මෙහෙම දාගන්න. එතකොට හිටවන පරතරේ කොච්චරද කියලා ගොඩක් අය අහලා තිබ්බා. පරතරේ තමයි දැන් ඔයා හින්දුක මම තව අලයක් එහෙම කපලා පෙන්නන්න. මේ අලේ ඒතොර කඩාගන්නේ. මේක මැදින් හරහාට මෙහෙම පල්ල වැඩක් නැහැ. එතකොට මේ පළපුවම මේ දෙපැත්තෙන් සවුත් වෙන්න බලනවා. මෙන්න මෙතන මේ සෙට් වෙන තැන තියෙන්නේ. මෙන්න මේ තැනට මෙහෙම PM පොඩි කැපුමක් දැම්මා. ඉස්සුවා. මුකුත්ම ගැටලුවක් නැහැ. ගාන්ට කැපෙනවා. ඒතොර අල හිටවද්දි ගොඩක් අය අහලා තියෙනවා කොච්චරද පරතරේ කියලා. දැන් සාමාන්‍ය අඩිය පරතරේ කියන්නේ මෙන්න මේ වගේනේ. මේ පරතරේ හැදුවට පස්සේ මේ ගස් ඔක්කොම එකට යවනවා හැදෙද්දි පඳුරු ගහලෙද්දි යවෙනවා. ඒ හින්දා ඔයාලා අඩිය එකමාර. ඒ කියන්නේ මෙන්න මේ වගේ දුරකින් තියාගන්න. එතකොට මේ පඳුරු එකට එක ඇලෙන්නේ නැහැ. එහෙම ඇලෙන්න ගියපම මොනවා ලෙඩක් ආවත් ඒක අනිත් එකට බෝ වෙනවා. ඒතකොට අන්න ඒකත් තව ඔයාලට මතක් කරන්න ඕනේ. එතකොට අපි මේ අලේ කීයකට කැඩනවද කියලා බලමු. මේක සාමාන්‍ය කිලෝ එකකට ආසන්න කැලක් මේක තව මේ කියන්නේ පැත්තක මේ අල කැඩිලා තියෙනවා ගලවද්දි. කැඩිච්ච කැලි වගේ උතයින් වෙලා තියෙනවා. බලමු අපි තව කොහොමද මේක කපා ගන්න පුළුවන් කියලා. අලේ යටපැත්තට හරවලා මේ තියෙන හැම මේ ග්‍රෑම් 35-40 වගේ දල වශයෙන් වැටෙන විදියට මෙන්න මේ විදිහට කඩා ගන්න. දැන් බලන්න මේ අලේ අපි බැලුවොත් එහෙම මේ අලේ පැල අංකුර ඇවිල්ලා තියෙන තැන් 1 2 3යි 4යි 5යි 6යි 7යි
8යි. ඔයාලට පේනවා ඇති කැමරාවට ඒ කියන්නේ පොඩියට තාම මතුවලා තියෙනවා විතරයි. මෙන්න මේ වගේ බීජාලයක් දාගත්තොත් ඔයාලා පඳුරකින් කිලෝ 3-4 ගන්නවා කියලා කියන්න බෑ. මොකද මේකට වගාවට අලුත් අය ඉන්නවා. එතකොට එහෙම පළවෙනි පාර කරලා කිලෝ 3-4 ගන්න බෑ හැමෝටම. එහෙම කරන්න නම් ওই පඳුරු පොඩි ප්‍රමාණයක් කරලා ඒ කරන ටිකට උපරිම සාත්තුව දීලා මුකුත් ලෙඩ රෝග ආවේ නැත්නම් තමයි එහෙම කිලෝ 3-4 ගන්න පුළුවන්. සාමාන්‍ය කිලෝ 1.5 විතර බහිනවා. දැන් මේ තව අපේ අනිත් පඳුරක් මේක කිලෝ 1.5ට වැඩි. මේ ගස් ටිකත් ඔක්කොම තිබ්බ දැන් මැරිලා හරි මට්ටමට මෝරලා හොඳ මට්ටමක තියෙනවා. මෙන්න මේ මට්ටමේ පඳුරු ගලව ගන්න පුළුවන්. ඒතර අපි බලමු දැන් මේ කඩපු එකෙන් මෙන්න කෑලි 3ක් කැපුවා. දැන් ඔයාලට අර තියෙන ප්‍රශ්න කපද්දි එන ප්‍රශ්න තමයි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව එකක් මෙහෙම තිබ්බා. මේ විදිහට කපා ගත්තා. 3යි. මේ හැම අලයකම දැනටමත් අංකුර මතුවලා. මොකද හරි හැමං මාස 12 වෙච්ච බීජ එහෙම තමයි. අංකුර මතුවලා තියෙන්න ඕන. මේ දැනටම අංකුර එනවා. මේ යාලේ ඊට පස්සේ මෙතනින් මේක මෙතනින් කඩාගෙන දැන් මේකත් එක්ක දැන් මේක තනියෙන් කඩන්න පුළුවන්. හැබැයි මේක තනියෙන් කඩපුවාම මේකේ මේ යාලේ තැනම කඩුවොත් එහෙම මම ඔයාලට කඩලා පෙන්නන්නම්. මොකද වීඩියෝ එකේ දැන් ඔයාලා බලා ගන්න එපා. දැන් මෙහෙම කඩපුවාම මේකේ අංකුර එන්න තැන නැහැ. පැලවිලා එන්න පුළුවන්. උනට මේ තරම් ඉන්න අංකුර එන වෙලාවල් තියෙනවා. ඒ උනට එහෙම නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ හින්දා මේ මැද තියෙන එක කඩන්න ඒ කියන්නේ වෙන් කරන්න එපා. මේකක් එක්ක තියන්න. නැත්තම් මේක බොරු නරක වෙලා යන එක මේකත් එක්ක තිබ්බොත් මේ යාලේ තියෙන සරුවත් එක්ක මේක හොඳට හැදිලා එයි. එතකොට මේක වෙන් කරන්න එපා. මේක එක්කම තියන්න මේ වගේ අල තියෙද්දි. එතකොට ඔහොම කපා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන හැම එකක්ම මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට අංකුර එන්න දැන් 6ක් විතර තියෙන විදිහට මේ මට්ටමට එහෙම එහෙම මේකේ අංකුර එන්න තැන් තියෙනවා. මෙහෙම තිබ්බට මේ අලෙත් එක මේක තියෙනවා. එන්න මේ විදිහට කඩා ගන්න තියෙනවා. දැන් මේ කඩාගත් එකේ දැන් වල කපාගත්ත දවසේ හිටෙවොත් එහෙම දැන් මේ කැපුම් පාරවල් ටික අලුත්නේ. මේක මෙහෙම පොළොවට දැම්මොත් එහෙම මේකට වතුර යනොත් සවුත් වෙනවා. ඒතර මේක මෙහෙම සවුත් මේ අලුත් පාරනේ මේ තියෙන්නේ. මේක තාම හුවාලා ගතිය එහෙම තියෙනවා. ඒ හින්දා මේක ඔයා දවස් ඒ කියන්නේ කැප්ටාන් වල දාන්න කලින් හරිම ක්‍රමයේ කියනවනම් ඔයා ඉඟුරු ටික අරන් එනවා. මෙහෙම අරන් ආපු ඉඟුරු එක මේ කපා ගන්න මේ විදිහට. කපලා ඉවරලා මේක දවස් 2ක් විතර වගේ තියන්න. නිකන් මෙහෙම තියන්න. ඒ කියන්නේ මුකුත්ම දාන්න නැතුව තිබ්බට පස්සේ මේ තැන් වේලෙනවා. ඒ තැන් වේලෙනවාම අලේ තියෙන වතුර ගතිය තාම හොඳට වාෂ්ප වෙනවා. වාෂ්ප වුණාට පස්සේ කැප්ටාන් වල දාන්න. එතකොට අලේ වතුර ගතිය නැති හින්දා කැප්ටාන් දාපු ගමන් කැප්ටාන් එක හොඳට අලේට අල්ල ගන්නවා. ඒතර මොනවා හරි දිලීර බැක්ටීරියා මොනවා හරි තිබ්බොත් ඒව නැති වෙනවා, මැරෙනවා. ඒ හින්දා අන්න ඒ විදිහට කරලා ඉවරලා දිලීර නාශකය හදාගන්නේ. මම හදන එකත් වෙන වීඩියෝ එකක් අරන් එන්න. වතුර ලීටර එකකට කැප්ටාන් නම් ග්‍රෑම් 2යි. අන්න එහෙම හදාගන්නේ කොහාට අර ප්‍රමාණයට අවශ්‍ය විදිහට හදාගන්න. හදලා ඉවරලා විනාඩි 25ක් වගේ පංගවලා තියන්න. ඒක තමයි කරන්නේ. එතකොට මෙන්න මේ වගේ තැන් වලින් පොඩි තට්ටුවක් හිටිනවා, ස්තරයක් හිටිනවා මේ කැප්ටාන් වලින්. එහෙම කරගත්තාම මේකට දෙලීර මේක නරක් වෙන්න බලනවා අඩුයි. දෙලීර ඇතුළට යනවා, ඇතුළට යන්නේ නැහැ. අන්න ඒක නිසා ඒ විදිහට කරගන්න මේ ඉඟුරු වගාව ගැන මම දිගටම වීඩියෝ අරන් එනවා. ඒත් ඒවත් එක්ක බලන්න කැමති අය සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. මේ ඊට අමතරව මේ වගේ හොඳ බීජ ගන්න කැමති අය සාර්ථක ඉඟුරු වගාවකට හොඳ ඉඟුරු කහ බීජ ගන්න කැමති අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 077යි 45යි 99යි 763 WhatsApp හරි normal call එකක් හරි අපි ඒ කියන්නේ හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. 077යි 45යි 99යි 763 අපි තවත් ඉඟුරු වගාව ගැන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.